Hello everyone, welcome to my YouTube channel. අද මම එක්කගෙන යන්නේ ඔයගොල්ලන්ව ලස්සන ෆෝල් එකක් බලන්න. මේකේ නම මරකෝපා ෆෝල්ස්. මේක තියෙන්නේ වයිටමෝ වල. විනාඩි 10ක විතර ගමනක් තමයි තියෙන්නේ. මීටර් 400ක් ඇතුළට යන්න තියෙනවා. ඉතින් මෙහෙතනින් තමයි ඇතුළට යන්න තියෙන්නේ. ඉතින් මේ ඔයගොල්ලන්ට පේන්නේ අපි යන ගමන. නේචර් එකට මං හරිම ආසයි. මං හිතනවා ඔයගොල්ලොත් ඒකට කැමති ඇති කියලා. මේ කොළ පාට හැමතැනම පේනකොට මට නම් හරි ප්‍රබෝධයක් දැනෙන්නේ. ඉතින් මේ හරිය වගේ යනකොට නම් ෆෝල් එකේ සද්දය ඇහෙනවා. මම ඉතින් වීඩියෝ එක කොට කරේ නෑ. ඔයගොල්ලන්ටත් ඉතින් අපිත් එක්කම යන්න පුළුවන් නේ. ඇත්තටම ගියා වගේ හැඟෙනවා මෙහෙම යනකොට. මෙහෙම යනකොට ඉස්සරහා මඩ වගුරකුත් තිබුණා. බලමු එතනින් කොහොමද යන්න වෙන්නේ කියලා. අපි ඉන්නේ නිව්සීලන්ත වල නෝර්ත් අයිලන්ඩ් එකේ. නෝර්ත් අයිලන්ඩ් එකේ වෝටර්ෆෝල්ස් ටිකක් තියෙනවා. ඊට වඩා ගොඩාක් වෝටර්ෆෝල්ස් එහෙම තියෙන්නේ සවුත් අයිලන්ඩ් එකේ තමයි. ඉතින් මෙහි නිවාඩුව එහෙම ගොඩක් අඩුයිනේ. නිවාඩු තියෙන දාට ඉතින් මේ වගේ වෝක් එකක් යන්න, ලස්සන තැන් බලන්න යන්න මං හරි ආසයි. ඉතින් මේ හිම ගිහිල්ලා වීඩියෝ කරපුවා තමයි ඉතින් ඔයගොල්ලන්ට මේ ගේන්නේ. ඕ මේ වෝටර්ෆෝල් එක තාම නෑ පේන්නේ. ලස්සනයි නේද මේ නේචර් එක?
මේ තියෙන්නේ මං කියපු මඩ වගුර. ඒකේ ඒ දණ්ඩක් තියනවා යන්න. නැත්තම් මඩේ බහැලා තමයි යන්නේ. අන්න මම ෆෝල් එක දැකලා ගස් අස්සෙන්. මෙතන ෂෝට් කට් එකක් වගේ. මෙතනින් ගිහිල්ලා බලමු. හරිම ලස්සනයි. ඔයගොල්ලෝ දකින්න කලින් මම දැක්කා. දැක්ක නේද ඒකේ ලස්සන? හරිම ලස්සන වෝටර්ෆෝල් එකක්. ඔයගොල්ලන්ටත් හිතෙනවද මේ වගේ දැක්කම ඇසිපිය නොහෙලා බලාගෙන ඉන්න? මම නම් සෑහෙන වෙලා බලාගෙන හිටිය ඇතෙන්ට වෙලා. ඇස් දෙක ගන්නම හිතුනේ නෑ. මෙතන බහැලා යන්න පුළුවන් නාන්න මනම්. මං දැක්කා කට්ටියක් නාන්න අහින්න ගිහිල්ලා ආයි නතර වුණා. මං හිතන්නේ මෙතන මඩ වෙලා තිබුණේ. පහලට බැස්සොත් ආයි නැග ගන්න බැරි වෙයි කියලා ඒගොල්ලන්ට හිතෙන්නේ නැති. හරිම ලස්සනයි මේක. මරකෝපා ෆෝල්. දැන් අපි මේන් view point එකට යමුකෝ. වාව්, එතෙන්ටත් ලස්සනට පේනවා. හැබැයි අතන නම් ළඟයි වගේ මට නම් හිතෙන්නේ. ඕගොල්ලන්ට මොකද හිතෙන්නේ? මෙතනද ලස්සනට පේන්නේ නැත්නම් අපි කලින් ගිය තැනටද? මෙතන ඉඳලා ටිකක් දුරයි වගේ මට නම් හිතෙන්නේ. මොනවා වුණත් හරිම ලස්සනයි. Thanks for watching.